ආදරණීය ගෞරව පිරුණු හැම පළාත් තුල සීළු රටවල් මහජනතා හැම දෙනාම එකමුතුන් සාමයෙන් ජීවත් වෙන්න කියලා ඒ වගේම මව දිහා හිත අවධානයෙන් ඉන්න කියලා කියසුණු මගේ හදවත දැන් මෙච්චර කාලෙම ගෞරව පරිස්සම් කරගෙන ලොකු වරදවල් නැතුව පිරිසුදු මාර්ගයෙන් ජීවත් වෙලත් තවමත් මාව පසුදමගෙන ඉන්න හේතුව අද වෙනකන් මම දන්නේ නැහැ කියලා. දැන් පැහැදිලියෙන් දෙනුවත් කරන මොනද හැමෝම හරියටම ඉපදුනා නම් මගේ හේතුවල කාරණාවල වරදවල තියෙනවනම් මට දෙනුවත් කරලා මාව පසුදමන්න කියලා කියසිරනවා. ඊට තෙහා මම ඉවසන්නට අවශ්‍යයක් නැහැ කියලා. ඒ කියන්නේ කාරණාවල දෙනුවත් කරන්න කියලා මං හැමෝටම දැන් කියසිරනවා. දැන් අපේ රට තුල ආණ්ඩු බලයට පත් වෙලා ඉන්නේ පක්ෂයට දෙනුවත් කරනවා. ඕගොල්ලන්ට කැමති පක්ෂයව ඒ කියන්නේ රට තුල ඕගොල්ලන්ට කැමති පක්ෂයව එකතු කරගන්න කියලා. ඒ කියන්නේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක එතුමියෝ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාව එහෙම නැත්නම් ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්තයා ඒ වගේම සර්ව ජනබලය දිලිත් මහත්මයාව එහෙම නැත්නම් නාමල් රාජපක්ෂ මහත්තයාව ඉතින් මම පැහැදිලි කරන මොනද එකතු කරගත්තනම් ලස්සනට රට තුල වැඩපිළිවෙල කරගෙන යන්න පුළුවන් කියලා දෙනුවත් කරනවා. පත් වෙලා ඉන්නේ පක්ෂයව බාල්දු කරන්නට නෙමෙයි මං කියන්නේ. ඒ කියන්නේ තව රට දියුණු කරන්නට හේතු වෙනවා. දියුණු කරන්නට හේතුවෙන් තමයි පැහැදිලි කරන්නේ කියලා කියසිරිනවා. දැන් කලපුරුද්ද අද්දකින් පළපුරුද්ද කියලා එකක් තියෙනවනේ. ඒ කියන්නේ සමහර පක්ෂවල රට වෙනුවෙන් වැඩ කරලා තියෙන අවුරුදු 5ක් කාල සීමාවක එහෙම දැන් ඒගොල්ලන්ට කලපුරුද්ද එහෙම දන්නවා. ඒ නිසා තමයි මම පැහැදිලි කරන්නේ දැන් රට තුල ජන බලය කොච්චර තිබුණොත් අපේ රට තුල තමයි ඒක අවශ්‍ය. පිට රටට අවශ්‍යයක් නැහෙනි. ජන බලය කොච්චර තිබුණොත් පිට රටට අවශ්‍යයක් නැහැ. ඉතින් මම පැහැදිලි කරන්නේ මොනද? දැන් කලපුරුද්ද පක්ෂවල එකතු කරගත්තනම් ඒ කියන්නේ පළපුරුද්ද පක්ෂවල එකතු කරගත්තනම් පිටරට බලවත් රටවල ඉඳන් තැන අල්ලගෙන යනව එක අන්න ඒක තමයි වැදගත් කියලා පැහැදිලි කරනවා. මේ පරණ පක්ෂවල එකතු කරගත්තනම් පිටරට ඉඳන් ජනතාවට සියලු මාර්ගයෙන් පහසුව ඒ කියන්නේ අවශ්‍ය වෙන සියලු මාර්ගයෙන්ම පහසුවෙන් ලබා ගන්න පුළුවන් රට පොලිටියට හදන්න පුළුවන් කියලා මම පැහැදිලි කරනවා. දැන් මට ස්ථිර පක්ෂයක් නැති හින්දා සියලු පක්ෂ මහජනතා හැමෝත් එක්කම මම ආදරේ කියලා මුලින්ම මම දෙනුවත් කරනවා. මගේ පණටත් වඩා ආදරේ කියලා. මාවත් ආදරෙන් බලා ගන්න කියලා. සියලු පක්ෂ හැමෝම මාවත් ආදරෙන් බලා ගන්න කියලා කියසිරිනවා. දැන් සමහර පක්ෂවල මාව පසුදමන්නට උත්සාහ කරනවා නම් අනිත් පක්ෂවල මාව අතරින් ඉපා කියලා. ඒ කියන්නේ මම හැම පක්ෂ මිනිසුත් එක්කම හැම ආගම් ජනතාවත් එක්කම එකින්ම මම එත්ත වශයෙන් කියසිරිනවා මගේ පණටත් වඩා ඒ කියන්නේ ආදරේ කියලා මම පැහැදිලි කරනවා. දැන් අවසන් මොහොතේ ඉදිරියට ළඟා වෙන වෙලාවේ ඒ කියන්නේ මේ සමහර රටවල් තුල අපේ රටේ තුල ඉන්නවා සමහර රටවල් තුල ඉරිසියාව මිනිස්සු ඒ කියන්නේ ඕන වැඩක ඒගොල්ලන්ට කරන්න පුළුවන්. ඒ කියන්නේ බොරුව එත්ත විදිහටම පළ කරලා මාව පසුදමගෙන ඉන්නවා. ඊට තවත් පසුදමන්නට ඒගොල්ලන්ට පුළුවන්. ඉරිසියාව මිනිස්සුන්ට ඕන වැඩ කරන්න පුළුවන්. මම පැහැදිලි කරන්නේ මොනද? ඉරිසියාව මිනිස්සු දැන් මම කට එරගෙන ඒ කියන්නේ මේ සියල්ලම පැහැදිලි කරගෙන ඉන්නෝ නිසා දැන් ඉරිසියාව මිනිස්සුන්ට හිතන විදිහට මොකුත් කරන්න බැරි තත්වය. ඉරිසියාව මිනිස්සු ඒ කියන්නේ පෙරදගෙන යනෝ නිසා දැන් පෙරදිලා යනෝනේ සමහර රටවල් තුල දැන් සිල් ආරක්ෂක අංශ හොයලා ඒගොල්ලෝ පනිෂ්මන්ට් එක දෙනවා. ඒ කියන්නේ හොඳයි. ඉතින් මම පැහැදිලි කරන්නේ මොනද? ඒගොල්ලෝ පෙරදගෙන යනෝ නිසා මගේ ජීවිතය තුල ඒ කියන්නේ මුළු පොතම වහලා දාන්න එපා කියලා සියලු රටවල් මහ ජනතාවටම දෙනුවත් කරනවා. ඉතින් ඉරිසියාව මිනිස්සු නිසා ඒගොල්ලෝ වැඩපිළිවෙල හින්දා මගේ ජීවිතය ඒ කියන්නේ මුළු පොතම වහලා දාන්න එපා කියලා. මාවත අතරින් එපා කියලා. නිකම් බොරුවට පසු දමන්න එපා කියලා හදවතින්ම කියා සිටිනවා.
දැන් අපේ රටෙත් එක්ක ඒ වගේම ලෝකෙ වටේ ගොඩාක් රටවල් තුල සමහර දේශපාලන මන්ත්‍රීවරුන්ට සමහර ආගම් ගුරුවරුන්ට ඒ වගේම මහජනතා ගොඩාක් රටවල් තුල මහජනතා හැමෝටම සියලු ආයතන සංගම් වලට සමාගම් වලට මම හදවතින්ම ප්‍රතිචාරය පළ කරා මොනද ඒ කියන්නේ හાર્ට් එක කියලා දුරකථනයෙන් හાર્ට් එක කියලා එලකිරි කියලා ඒ කියන්නේ අර කොමෙන්ට් ෂෙයා කරලා අර ඒගොල්ලන්ගේ හිතවල තමයි සතුටු කරේ. ඒ කියන්නේ අද වෙනකන් කම්ප්ලීට් එකක් නැහැ. ඉතින් මම පැහැදිලි කරන මොනද ඕගොල්ලෝ හැමෝම සීළු රටවල් හැමෝම හිතන්න ඕන මොනද මෙච්චර කාලෙම මේ පුද්ගලයා වසර ගණනාවක් ඒ කියන්නේ අපිට හදවතින්ම ප්‍රතිචාරය පළ කරා. ඒ කියන්නේ හිතවල සතුටු කරා. ඉතින් ඒ නිසා තමයි මම පැහැදිලියෙන් මම අහන්නේ ඕගොල්ලෝ හැමෝටම පුළුවන්. ඒ කියන්නේ බජට් එකක් වෙන් කරලා ඉතින් ස්ථිර පක්ෂයක් නැති හින්දා ඉතින් මම ජීවත් වෙන්නට ඒ කියන්නේ ලොකු මේ ආසාවල් මොකුත් ගත්තේ නැහෙනි. ඒකෙන් මමත් රස්සාව පටන් අරන් ජීවත් වෙන්නට තමයි උදව්වක් ඉල්ලන්නේ. ඒ කියන්නේ බජට් එකක ඕගොල්ලන්ට කැමති නම් එහෙම වෙන් කරලා දෙන්න කියලා. ඉතින් එහෙම නැත්නම් ඕගොල්ලෝ හැමෝම හරියට ඉපදුනා නම් අපේ රටට දෙනුවත් කරන්න කියලා. ඒ කියන්නේ කොහොමද මම මෙච්චර කාලෙම මගේ ජීවිතයේ සටන් විරාමත් එක්ක අරගෙන ආවනේ. ඒ කියන්නේ ජීවිතය තුල සියල්ලම ඉවසගෙන ඒ කියන්නේ පිරිසුදු මාර්ගෙන් ඉවසගෙනම ආවා. දැන් අන්තිම මුහුතේ. ඉතින් ඕගොල්ලෝ රටට දෙනුවත් කරන්න කියලා කොහොමද නගර සභාවේ ප්‍රාදේශීය සභාවල සමහර වැඩපිළිවෙල මට කරලා දෙන්න කියලා. ඒ කියන්නේ දැන් පත් වෙලා ඉන්නේ පක්ෂයට ආණ්ඩු බලයට ඉන්නේ පක්ෂයට දෙනුවත් කරන්න කියලා. මගේ වැඩපිළිවෙල ආණ්ඩුවේ පැත්තෙන් කරලා දෙන්න කියලා. එතකොට මම තනියෙන් මට දීලා තියෙන දෙමෝපිය දීලා තියෙන පේජස් 3 ඉඩම් කියලා ඒ ඔප්පුව උගස් දීලා හරි මට මූකර ලයින් එක ගෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ හැමෝම හරියට ඉපදුනා නම් මේක අද හෙටම ඉවර කරන්න කියලා. මගේ ස්ටෝරි එක. හැමදාම කතා කරලා ඉන්නත් බෑනේ මගේ හදවත. අනිත් එක මොනද? ප්‍රශ්නවල දැන් යුද ගැටුම බලන්න ඒගොල්ලන්ගේ ඉරිසියා මිනිස්සුන්ගේ මේ ක්‍රමය බලන්න. සමහර රටවල් තුල ඒගොල්ලෝ ඒ කියන්නේ මේ ඒගොල්ලන්ගේ කැමැත්තට ඒ කියන්නේ සමහර රටවල් තුල යුද ගැටුම් ප්‍රශ්නවල ඇති කරා. ඇති කරපු නිසා සියලු මාර්ගයෙන්ම ජනතාවටනේ හානිය. ඒ කියන්නේ විදේශ ගමන් බාධාව ඒ කියන්නේ සියලු මාර්ගයෙන්ම මිනිස්සුන්ට අපහසුව. ඒ අපහසුවට තමයි මම කියන්නේ සියලු රටම පැහැදිලි. දැන් ඒ කාලේ ඉඳන්ම මම ගොඩක් රටවලට ප්‍රතිචාරය පළ කරන්නේ යුද ගැටුම නවත්තන්න කියලා. අද වෙනකන් දන්නේ නැහෙනි කොහොමද සිද්ධ වුනේ කියලා. කවුද ඇති කරේ කියලා. ඉතින් මම පැහැදිලි කරන මොනද? ඉතින් මට හරියන්නේ නැහැ. ඉතින් අර බොරුවට යුද ගැටුම් තත්වය. අර ඇති කරපු පක්ෂවල දැන් අපේ රට තුල තින්න පුළුවන්. ඉතින් පිට රටත් ඉන්න පුළුවන්. අර ඇති කරපු මිනිස්සුව හොයලා මේ ඉතා කඩිනමින් මේ පියවර අරගෙන දඬුවම දෙන්න කියලා. ඒ කියන්නේ පනිෂ්මන්ට් එක දෙන්නම කියලා මම පැහැදිලි කරනවා. ඉතින් මට ඕනේ මොනද මාගේ හදවත මම පිරිසුදු මාර්ගයෙන් ජීවත් වෙලත්. ඉතින් ඕගොල්ලන්ට තව වසර ගණනාවක් මේ මමත් ඉතින් ප්‍රතිචාරය පළ කරා උදව්වත් ඉල්ලනවා. ඉතින් මට ඉතින් ඒ කියන්නේ මේ තීන්දුවක් ඕනේනේ. එක්කෝ හිතවල සතුටු කරපු නිසා බජට් එක කෙහෙම බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් අපේ රට තුල පත් වෙලා ඉන්නේ පක්ෂයට දෙනුම් දෙන්න කියලා. නගර සභාවල ප්‍රාදේශීය සභාවල මගේ වැඩපිළිවෙල කරගන්නට. එහෙම නැත්නම් මට පිටරට මම 4-5 පාර ගියානේ වැඩවලට ගියානේ. ඉතින් දැන් මේ අපරාධ මිනිස්සු ප්‍රශ්නවල ඇති කරපු හින්දා යන්නත් බැරි තත්වයකින් ඉන්නේ. ඉතින් මේගොල්ලන්ට වහාම ඒ කියන්නේ සියලු මාර්ගයෙන්ම හොයලා අපරාධ මිනිස්සුන්ට දඬුවම අරන් දෙන්නම කියලා මම පැහැදිලි කරනවා. ඉතින් මටත් විසඳුමක් කියන්නේ ඒකේ මම පැහැදිලි කරන්නේ මගේ හදවත. මට බජට් එකක් මේ ඒ කියන්නේ මාව අපහසු කරලා ඒ කියන්නේ ශරීරයට තුවාල කරලා එහෙම මොකුත් ඕනේ නැහැ. ඒ කියන්නේ මමත් ඉතින් හැම ආගමත් එක්කම ආදරෙන්නේ. ඒ කාලේ නම් ප්‍රතිචාරය පළ කරා හිතවල සතුටු කරා. මාවත් ඉතින් සලකා බලන්න කියලා මේ හදවතින්ම දෙනුවත් කරනවා. ඉතින් මෙච්චර කාලෙින්ම තව ඉතින් කොහොම පැහැදිලි කරනද කියලා දන්නේ නැහැ. ඉතින් ගෙහෙනු පවර් එකක් වෙලා තියෙන්නේ ඒකයි. ඒගොල්ලන්ගේ කැමැත්තට මේ දඟලගෙන ඉන්නේ. ඉතින් පිරිමි හැමෝටම කියනවා හදවතින්ම පැහැදිලි කරන මොනද? ඉතින් මේකේ මෙතන තියෙන සබ්ජෙක්ට් එක බොරුවට දඟලන්නට ඉඩ දෙන්නේ නැතුව ඉතින් මගේ පැත්තත් ගන්න කියලා. අරගෙන මට විසඳුම හැමෝම ආදරෙන් බලා ගන්න කියලා අපේ රට තුල හැමෝටම දෙනුවත් කරන මගේ හදවත ලෝකෙටම තමයි මම අවසන් කරනවා.